එක එකක් විස්තර කරන්න. මම අද ආවේ මෙතෙන්ට එක එකක් විස්තර කරන්න. මොකක්ද මේ ඔයගොල්ලෝ දෙනවා කියන මිනි බර්ගර් එක? ඇත්තටම ඔයගොල්ලෝ බඩ බිරියානි නෙමෙයිද මේවා දෙන්නේ? යන්න එක්කෙනෙක් කියනවා ඔයගොල්ලන් ගිල්බර්ගර් එකේට බඩ පිරෙන්නේ නැද්ද කියලා අහලා බලනවා ඔක්කොලගෙන ඉන්න බයි. වැඩ ප්‍රශ්නේ මොකක්ද මේ මිනි බර්ගර් එක? කොමලන් ආවේ බඩ පිරෙන්න කාලය යන. මොකක්ද මේ concept එක? අපි මැඩම් මේක අලුතින් ගන්න කන්සෙප්ට් එකක් මේක වින්නා මේක ඕන විදිහට try to කරන විදිහ කන්නත් පුළුවන් මැඩම්. සප්පයක් බර්ගර්ස් තියෙනවා big burgers තියෙනවා කද්දි කටේ ගෑවෙනවා ඇඟේ හැලෙනවා ඒකෙන්ද පොඩි මිනි බර්ගර් එකක් අපි ඔෆර් කරලා දෙනවා ශ්‍රී ලංකාවේ first time තමයි අපි මේක චූ කරලා තියෙන්නේ මැඩම් කාලා බලන්න කොහොමද කියලා ටේස්ට් එක අකන්නවා මම ඉන්නේ කොම්පඤ්ඤවේදියේ. කොම්පඤ්ඤවේදියේ ස්ටේෂන් එකට ළඟම තියෙන සිනමන් ලයිෆ් එකට පිටිපස්සේ තියෙන Breeze and Spice restaurant එකේ. ඉතින් මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා ස්පෙෂල් මිනි බර්ගර් එකක්. ඉතින් මම මේකට අමතරව තව කෑම ටිකක් try කරලා බලන්න හිතාගෙන තමයි මෙතෙන්ට ආවේ. ඉතින් අපි බලමු මේ ස්පෙෂල් මිනි බර්ගර් එක කොහොමද කියලා. කවුදනේ මේවට බඩ පිරෙන්නේ නැහැ කියන්නේ? මම නම් දෙකක් කනකොට මගේ නම් බඩ හොඳටම පිරුණා. ඉතින් ඕගොල්ලෝ කොම්පඤ්ඤවේදියේ පැත්තේ එනවා නම් මම රෙකමන්ඩ් කරනවා ඇවිල්ලා පොඩ්ඩක් හරි ඇවිල්ලා කාලේ යන්න. ඇත්තටම රසයි.